අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද නිවැරදි විදිහට බාහිර ණය ගැනීමකින් ඔයාගේ තියෙන මුදල් ප්‍රවාහයේ ප්‍රශ්න එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එකේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න කියලා. අද අපි කතා කරනවා බාහිර ණය ගැනීමකින් තොරව ඔයාගේ ව්‍යාපාරයේම තියෙන දේවල් පාවිච්චි කරලා කොහොමද ඔයාගේ මේ මුදල් ප්‍රවාහයේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න කියලා. මම උත්සාහ කරනවා මේ වීඩියෝ එක හැකිතාක් සරලව ඒ වගේ ඉතාමත් කෙටියෙන් ඔයාට කියලා දෙන්න. ඉතින් සමහර තැන්වලදී සමහර දේවල් මගෙන් මිස් වෙයි. එහෙම මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න අමතක කරන්න එපා. මම ව්‍යාපාරයේ තියෙන බැලන්ස් ෂීට් එකේ එක අයිටම්ස් වලින් කොහොමද ඔයාගේ කෑෂ් ෆ්ලෝ එක පොඩ්ඩක් වැඩි කරගන්න, ඔයාගේ කෑෂ් ස්ටොක් එක කොහොමද පොඩ්ඩක් වැඩි කරගන්න කියලා දෙන්නම්. පළවෙනි එක අපි මුලින්ම ගත්තොත් ඔයාගේ නන් කරන්ට් ඇසෙට්ස්, ඒ කියන්නේ ඔයාගේ දිගුකාලීන වත්කම් පැත්ත ගත්තොත් ඔයාට මේ දිගුකාලීන වත්කම් මුදල් බවට පරිවර්තනය කරලා ඔයාගේ තියෙන මේ මුදල් ප්‍රවාහ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ තියෙන ෆික්ස්ඩ් ඇසෙට්ස් ඔයාට පුළුවන් පොඩි ඇනලිසිස් එකක් කරලා බලන්න කොහොමද මේ වගේ තියෙන කෑෂ් ජෙනරේට් කරන්න, ප්‍රොෆිට් ජෙනරේට් කරන්න තියෙන හැකියාව. සමහර වත්කම් තියෙන්න පුළුවන් ඒවා ඔයා ලොකු මේන්ටෙනන්ස් කොස්ට් එකක් දරනවා. නමුත් ඒකෙන් ඔයාගේ ව්‍යාපාරයට ඉතාම ලොකු ප්‍රතිලාභයක් එන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රතිලාභයක් එනවා ඒක ඉතාමත් අඩුයි. අන්න මේ වගේ අවස්ථාවකදී පුළුවන් ඔයා උග්‍ර විදිහට මුදල් ප්‍රවාහ ප්‍රශ්නයක ඉන්නවා නම් මෙන්න මේ ඇසෙට් එක විකුණලා ඔයාගේ මුදල් තොගයට යම්කිසි මුදල් ප්‍රමාණයක් එකතු කරගන්න. උදාහරණයක් විදිහට මම කිව්වොත් එක හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා. ඒගොල්ලන්ට ලොරි 3ක් තියෙනවා. ඒ ලොරි වලින් තමයි ඒගොල්ලෝ බඩු ටික ගිහිල්ලා කස්ටමර්ස්ලට දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරියට ඇනලයිස් කරලා බැලුවොත් මේ ලොරි 3ම දිනපතාම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලොරි දෙකෙන් ඒගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්න පුළුවන්. සමහර වෙලාවට විතරයි ලොරි 3ක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේ එක ලොරියක් විකුණලා ඒගොල්ලන්ට මුදල් හිඟයක් තියෙනවා නම් මෙන්න මේ එක ලොරියක් විකුණලා ඒගොල්ලන්ට සල්ලි ටිකක් අරන් తాවකාලිකව මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් හිතන්නකො බිස්නස් වැඩි දවසක්, බිසි දවසක්, වාහන 3ක්ම ඕනේ. අන්න ඒ වගේ වෙලාවට පුළුවන් ඒගොල්ලන්ට පිටතින් වාහනයක් හයර් කරලා ඒ දවසේ තියෙන අවශ්‍යතාවය සපුරා ගන්න. මේ තුලින් ඔයාගේ කෑෂ් ෆ්ලෝ එකට මිලියන ගාණක් එකතු වෙනවා. ඒ වගේම ඔයාට සමහර වෙලාවට ඩ්‍රයිවර් කෙනෙක්ගේ කොස්ට් එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකට තියෙන මේන්ටෙනන්ස් කොස්ට් එක අඩු කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඔයාගේ ව්‍යාපාරයේ තියෙන කරන්ට් ඇසෙට්ස් භාවිතා කරලා කොහොමද ඔයාගේ මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නේ විසඳගන්න කියලා. කරන්ට් ඇසෙට්ස් ජංගම වත්කම් කියන්නේ සරලව කිව්වොත් කෙටි කාලීන වත්කම්. ඒ කියන්නේ ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ මේ ජංගම වත්කම්, ඒ කියන්නේ තොගය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ රිසීවබල්ස් වෙන්න පුළුවන්. ඒවා අඩු කිරීම තුලින් ඔයාගේ මුදල් තොගය වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ තියෙනවා ඔයා හැම මාසෙම පවත්වගෙන යනවා ඇවරේජ් ස්ටොක් එක රුපියල් ලක්ෂ 2ක ස්ටොක් එකක්. ඔයාට පුළුවන් නම් යම්කිසි විදිහකින් යම්කිසි කාර්යක්ෂම විදිහකින් මේ ඇවරේජ් ස්ටොක් එක රුපියල් ලක්ෂය දක්වා පල්ලෙහා දාන්න. අන්න ඔයාගේ මුදල් තොගයට අමතරව මුදල් රුපියල් ලක්ෂයක් එකතු වෙනවා. ඔයා අත්පිට විකුණනවා නම්, ඒ කියන්නේ සල්ලි වලට විකුණනවා නම් මේක අඩු කරපු ගමන්ම ඔයාගේ මුදල් තොගය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයා ණයට විකුණනවා නම් මේ ඔයාගේ ස්ටොක් එක අඩු කරපු ගමන් ඔයාගේ ණය ගැතිය වැඩි වෙනවා. හැබැයි ඒ කාල සීමාව පහ වුණාම, ඒ කියන්නේ ඔයා ණයට විකුණන්නේ දින 30කට කියලා හිතන්න. දින 30න් පස්සේ නැවත මේ ණය ගැතිය නැත්නම් රිසීවබල්ස් ටික ආයේ මුදල් බවට පරිවර්තනය වෙලා ඔයා ළඟට එනවා. හැබැයි මේ ස්ටොක් එක අඩු කරන එක ඔයාගේ සේල්ස් නැති කරගෙන කරන්න යන්න එපා. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බඩුවක් හොයද්දි ඒ බඩුව ඔයා ගාව නැත්තම් එතෙන්දී ඔයා සේල්ස් නැති කර ගැනීමක් කරනවා. ඒ වගේ දෙයක් කරන්නේ නැතුව හොඳට හිතලා බලලා ස්මාර්ට් විදිහට ඔයාගේ ස්ටොක් එක ඇනලයිස් කරලා ඔයාගේ ස්ටොක් එක අඩු කරන්න. ඔයා පොඩ්ඩක් ස්ටොක් එක ගැන හොයලා බැලුවොත් මේ ස්ටොක් එක තියෙන්නේ මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කියලා සමහර වෙලාවට ඔයාට තියෙන්න පුළුවන් කවදාවත් විකුණ ගන්න බැරි අයිටම්ස් ටික උත් ඔයාගේ ස්ටොක් එකේ තියෙනවා කියලා. අන්න ඒ වගේ අයිටම්ස් ඔයාට ස්ටොක් එකෙන් ඉවත් කරන්න පුළුවන්. ඩිස්කවුන්ට් එකක් දීලා විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් කොස්ට් එකට හරි කමන්නේ. අන්න ඒ අයිටම්ස් තියලා ටික විකුණලා දාගන්න පුළුවන්. ඕක විකිනෙන්නේ නැතුව ඔයාගේ ස්ටොක් එකේ පල් වෙනවට වඩා ඔයාගේ ස්ටොක් එකේම තිබිලා එක්ස්පයර් වෙලා යනවට වඩා නැත්නම් විනාශ වෙලා යනවට වඩා
කොස්ට් එකට හරි කමක් නෑ ඒක දීලා මුදල් බවට පරිවර්තනය කරගන්න එක ඔයාට වටිනවා. ඒ වගේම ගත්තොත් තවත් ඔයා ස්ටොක් එක ඇනලයිස් කරලා බැලුවොත් ඔයාට තියෙන පේන්න පුළුවන් ස්ලෝ මූවින් අයිටම්ස්. ඉතාම ඉක්මනින් විකිනෙන ඒවා ෆාස්ට් මූවින් අයිටම්ස්, ඉතාමත් හිමීට විකිනෙන ඒවා, ඒ කියන්නේ විකිනෙන්න වැඩි කාලයක් ගත වෙන ඒවා අපි කියනවා ස්ලෝ මූවින් අයිටම්ස් කියලා. මේ ස්ලෝ මූවින් අයිටම්ස් ගොඩක් ඔයාගේ ස්ටොක් එකේ තියාගන්න අවශ්‍ය නැහැ. ඔයා හරියට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් බිස්නස් එකේ ඉන්නවා නම් ඔයාටම තේරෙනවා මෙන්න මේ ස්ලෝ මූවින් අයිටම්ස් මෙන්න මේ ප්‍රමාණය විතරක් තියාගත්තොත් ඇති කියලා. ඉතින් ඔයාගේ ස්ටොක් එක ඇනලයිස් කරද්දී ඔයාට හිතෙනවා නම් මේ ස්ලෝ මූවින් අයිටම්ස් ගොඩාක් මේකේ තියෙනවා කියලා. අන්න ඒවත් ඩිස්කවුන්ට් එකක් දීලා හරි ඒව ටිකත් ඔයාගේ ස්ටොක් එකෙන් අයින් කරලා මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් කාර්යක්ෂමව ඔයාගේ ස්ටොක් ලෙවල් එක අඩු කරලා ඒවා සල්ලි බවට පරිවර්තනය කරලා ඔයාගේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න යොදා ගන්න පුළුවන්. ප්‍රොෆෙෂනල්ස්ලට නම් මේවට ගොඩක් ටූල්ස් තියෙනවා. ඒගොල්ලෝ බලනවා ඔයාගේ ස්ටොක් ටර්න්ಓවර් එක, ඊට පස්සේ ඒක ඇනලයිස් කරලා බලනවා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අනිත් බිස්නස් එක්ක. එතකොට ඔයාගේ ස්ටොක් ටර්න්ಓවර් එක ගොඩාක් අඩු නම් අන්න ඒගොල්ලෝ හඳුන ගන්නවා මෙන්න ඔයාගේ ස්ටොක් එක ටිකක් වැඩි කියලා. ඉතින් ඔයාට එච්චර ලොකු ඇනලිසිස් එකක් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය බිස්නස් එකක් කරගෙන යන විදිහට ඔයාගේ ලොකු අයිඩියා එකක් තියෙනවා මේ ස්ටොක්ස් කොහොමද මූව් වෙන්නේ, මේවා නම් විකිනෙන්නේ නැහැ මේ දවස්වල, මේවා තව ටික දවසකින් එක්ස්පයර් වෙනවා. අන්න ඒ දැනුම පාවිච්චි කරලා ඔයාගේ ස්ටොක් එක පොඩ්ඩක් ක්ලියර් කරගෙන ස්ටොක් ඇවරේජ් ස්ටොක් ලෙවල් එක අඩු කරලා ඔයාගේ මුදල් වලට යම්කිසි ගාණක් එකතු කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා අනවශ්‍ය විදිහට ලොකු ස්ටොක් එකක් මේන්ටේන් කරන්න යනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හිතෙනවා බල්ක් පර්චේස් කරාම ලොකු ඩිස්කවුන්ට් එකක් අපිට හම්බ වෙනවා, අපේ ප්‍රොෆිට් එකට හොඳයි, අපේ එක්ස්පෙන්සස් අඩු වෙලා ප්‍රොෆිට් එක වැඩි වෙනවා. ඒකින්ද අපි හැම වෙලේම ලොකු බල්ක් ස්ටොක් එකක් අරන් අපි ස්ටෝර් කරගමු කියලා. ඒක හැම වෙලේම එහෙම නැහැ. ඒකෙන් හැම වෙලේම ඔයාගේ ප්‍රොෆිට් එකට ලොකු උදව්වක් වෙන්නේ නැහැ. මොකද ඔයා ඕක බල්ක් පර්චේසස් කරනවා කියන්නේ එකපාර ලොකු මුදලක් ඔයාගේ බිස්නස් එකෙන් එළියට යනවා. කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඕක ලොකු ස්ටෝර් එකක් ඔයා මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් ඒකට රෙන්ට් එක ගෙවන්න වෙනවා. ලොකු තොගයක් ගත්තාම ඕකෙන් සමහර අයිටම් විනාශ වෙලා යනවා. සමහර වෙලාවට විකිනෙන්නේ නැතුව එක්ස්පයර් වෙලා යනවා. අන්න එතෙන්දිත් පාඩුව වෙන්නේ ඔයාට. සමහර වෙලාවට ඔයාට තව සේවකයෙක් ගන්න වෙනවා මේ ස්ටෝ බලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ හින්දා අර එන ඩිස්කවුන්ට් එකට වඩා සමහර වෙලාවට ඔයාගේ කොස්ට් එක වැඩි. ඒකින්ද හැම වෙලේම මතක තියාගන්න පොඩ්ඩක් ස්මාර්ට් විදියට හිතලා බලන්න මෙච්චර ස්ටොක් එකක් අපිට ඇතිද වැඩිද කියලා. එහෙම වැඩි නම් ඔයාට ස්ටොක් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. බල්ක් පර්චේසස් වලට යන්නේ නැතුව පොඩි කොන්ටිටීස් සැරින් සැරේ ඕඩර් කරලා ඔයාගේ ස්ටෝර්ස් වල තියාගන්න බලන්න. ඒ තුලින් ඔයාගේ කෑෂ් ෆ්ලෝ එකට ලොකු උදව්වක් වෙනවා අනිවාර්යයෙන්. මොකද හිතන්න මිලියන 2ක ඇවරේජ් ස්ටොක් එකක් තියාගෙන ගිය කෙනෙක් මිලියන 1ට ඔයාගේ ස්ටොක් එක බැස්සුවොත්, මිලියන 2 ඉඳලා මිලියන 1ට ඔයාගේ ඇවරේජ් ස්ටොක් එක බැස්සුවොත් අනිවාර්යෙන්ම ඔයාගේ මුදල් තොගයට රුපියල් මිලියනයක් එකතු වෙනවා. අර ස්ටොක් එකෙන් අඩු වෙන ගාන ඔයාගේ සල්ලි වලට එකතු වෙනවා. ස්ටොක් එක වගේම තමයි රිසීවබල්ස්. ඒ කියන්නේ ණය ගැතියෝ. ඔයා භාණ්ඩ ණයට විකුණලා ඒගොල්ලෝ ටික දවසකින් තමයි ඔයාට සල්ලි දෙන්නේ. ඉතින් මේ හිර කරලා තියෙන්නේ, මේ ණය ගැතියන්ගේ හිර කරලා තියෙන්නේ ඔයාගේ සල්ලි. ඔයාට යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ඉක්මනට මුදල් අය කරගන්න අන්න ඔයාගේ කෑෂ් ඉන්ෆ්ලෝ එක පොඩ්ඩක් හොඳ වෙන්න පටන් ගන්නවා. හිතන්න ඔයාට ඉන්නවා ලක්ෂ 10ක ණය ගැතියෝ. ලක්ෂ 10ක ඇවරේජ් රිසීවබල්ස් තියෙනවා කියලා හිතන්න. මේගොල්ලෝ මාස 3කට පස්සේ තමයි සල්ලි ගෙවන්නේ. ඒ කියන්නේ ඔයා රුපියල් මිලියනයක් හැම වෙලේම රුපියල් මිලියනයක් මෙන්න මේ ණය ගැතියන්ගේ හිර කරලා තියෙනවා. ඉතින් ඔයාට යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් මෙන්න මේ ණය ගැතියන්ගේ ශේෂය රුපියල් මිලියනේ තියෙන ණය ගැතියෝ, සාමාන්‍ය ණය ගැතියෝ රුපියල් ලක්ෂ 5කට විතර බස්සන්න අන්න ඔයාට අර අඩු කරපු ලක්ෂ 5 මුදල් විදිහට ඔයාගේ අතට එනවා. ඔයාගේ ඇවරේජ් කෑෂ් ස්ටොක් එක වැඩි වෙනවා රුපියල් ලක්ෂ 5කින්. කොහොමද එහෙම කරන්න? මම නිකන් පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. සමහර වෙලාවට ඔයාට ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරන්න පුළුවන්. බඩු විකුණද්දී හරි අත්පිට ගන්නවා නම්, ඒ කියන්නේ සල්ලි වලට ගන්නවා නම් 110ක ඩිස්කවුන්ට් එකක්. දවස් 30කින් මේ ණය සෙටල් කරනවා නම්, දවස් 30කින් ඔයා
බඩුවලට සල්ලි ගෙවනවා නම් 105ක ඩිස්කවුන්ට් එකක්. එහෙම නැත්නම් මුළු ගාණම ගෙවලා තමයි ඊට පස්සේ සමහරක් වෙලාවට ඔය ලොකු ව්‍යාපාර කරනවා වෙනමම එක්කෙනෙක්ව දාලා තියෙනවා මේ රිසිවබල්ස් හැන්ඩල් කරන්න. ඒ කියන්නේ වෙලාවට ඒගොල්ලන්ගෙන් සල්ලි ඉල්ල ගන්න, ඔය ඩිස්කවුන්ට්ස් වගේ දේවල් ඔෆර් කරලා ඉක්මනින් සල්ලි ඉල්ල ගන්න වෙනම එක්කෙනෙක් දාලා තියෙනවා. ඔයාගේ වැඩේ තමයි හැම වෙලේම රිමයින්ඩර්ස් යවනවා ඔයගොල්ලන්ගේ ණයගැතියන්ට. මෙන්න මේ සල්ලි ඔයා අද දාන්න ඕනේ. මෙන්න මේ තව සතියකින් දාන්න ඕනේ. එහෙම ගෙව්වේ නැත්නම් ඒගොල්ලන්ට කතා කරලා අහනවා ඇයි සල්ලි දැම්මේ නැත්තේ අපිට සල්ලි හදිසි. මෙන්න මේ වගේ දේවල් කරලා ඔයාගේ ණයගැතියන්ගෙන් එන සල්ලි ටික ඉක්මන් කරලා ගත්තා නම් ඔයාට ඔයාගේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නෙට පොඩි විසඳුමක් පොඩි උදව්වක් මේකෙනුත් වෙනවා. ඊළඟට අපි යනවා ඔයාගේ පේබල්ස් වලට. ඔයා බාණ්ඩ මිලදී ගැනීම කරනවා. ඔයාගේ ස්ටොක් එක හදාගන්න ඔයා බාණ්ඩ මිලදී ගැනීම කරනවා. සමහර වෙලාවට ඔයා අත්පිට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි වලට මිලදී ගන්නවා. හැබැයි ඔයාට සල්ලි වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒකත් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි වලට බඩු ගන්න නැතුව ඔයාට පුළුවන් යම්කිසි ණය කාල සීමාවක් සඳහා ඒ කියන්නේ ණයට මිලදී ගැනීම කරන්න. සමහර වෙලාවට ඔයාට ඒගොල්ලෝ දෙන ඩිස්කවුන්ට් එකක් අහිමි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි පාඩුවක් වෙන්න පුළුවන්. අපිට රැවුලයි කන්දයි දෙකම බේර ගන්න බෑනේ. නේද? ඔය ඩිස්කවුන්ට් එක ගන්නත් ඕනේ. ඔයාගේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕනේ. ඔය දෙකම කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට යම්කිසි පොඩි කැපකිරීමක් කරලා ඔයාගේ මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ණයට මිලදී ගැනීම සඳහා යොමු වෙන්න. හිතන්න ඔයා සාමාන්‍යයෙන් හැම මාසෙම රුපියල් මිලියනයක මිලදී ගැනීම කරනවා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට හැකියාවක් තියෙනවා නම් 105ක විතර වැඩිපුර මුදලක් ගෙව්වත් කමක් නැහැ. මාස 3ක ණය කාල සීමාවකට බඩු මිලදී ගන්න පුළුවන් නම් ඔයාට ඒ ඔප්ෂන් එකට යොමු වෙන්න පුළුවන්. ඒ තුලින් අද මිලදී ගන්න භාණ්ඩ වලට රුපියල් මිලියනය ගෙවන්න ඕනෙත් නැහැ. ඒකට ලබන මාස ගෙවන්න ඕනෙත් නැහැ. තව මිලියනයක් ඉතුරු. ඊට පස්සේ ඒකට ඊළඟ මාස ගෙවන්න ඕනෙත් නැහැ. ඇයි දින 90කින් මාස 3කින් ගෙවන්නේ? ඊට පස්සේ තමයි සල්ලි ගෙවන්නේ. එතකොට බලන්න රුපියල් මිලියනය කීයක් ඔයාගේ අතේ රැඳුනද? රයිට්? මිලියන 3කින් ඔයාගේ කෑෂ් ෆ්ලෝ එක ඔයාගේ කෑෂ් ස්ටොක් එක වැඩි වෙනවා. ඔයාගේ ඔබ ස්මෝල් මීඩියම් නැත්නම් ස්ටාර්ට්අප් බිස්නස් එකක් කරගෙන යන accounts tax audit වගේ අවශ්‍යතා හිසරදයක් වුණු ව්‍යාපාරිකයෙක්ද? එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා. දැන් ඔබට මේ සියල්ලම එකම තැනකින් ඔන්ලයින් කරගන්න BizBooks Global ආයතනය පහසුකම් සපයනවා. ඔබ ව්‍යාපාරයේ වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතරතුර ගිණුම් කරන කටයුතු අපට බාර දෙන්න. වැඩි විස්තර දැන ගැනීමට අදම bizbooksglobal.com වෙත පිවිසෙන්න. අමතන්න 072 866 0667. හරි. අවසාන වශයෙන් මම යනවා ඔයාගේ බැලන්ස් ෂීට් එකේ තියෙන ඉක්විටි එක පැත්තට. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට අයිතිකරුවෝ දාපු යොදවපු මුදල් ගැන කතා කරන්න. ඉතින් මේක ඉතාමත් පහසු ක්‍රමයක්. ඔයාගේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අතේ සල්ලි තියෙනවා නම් ව්‍යාපාරයේ මුදල් ප්‍රශ්නයක් තියෙද්දි ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තමුන්ගේ පෞද්ගලික මුදල් ව්‍යාපාරයට දාලා ව්‍යාපාරයේ ඉන්වෙස්ට් කරලා ව්‍යාපාරය බේරගන්න. එහෙම නැත්නම් අයිතිකාරයාගේ අතේ සල්ලි නැත්නම් එයාට පුළුවන් කාට හරි පාර්ට්නර්ෂිප් එකකට කතා කරන්න. ඔයා මෙච්චර මුදලක් දෙන්න. මම මගේ බිස්නස් එකෙන් 20%ක් දෙනවා. අන්න ඒ වගේ පාර්ට්නර්ෂිප් එකකට කතා කරලා ඔයාට පුළුවන් ඔයාගේ ඉක්විටි එක වැඩි කරලා ව්‍යාපාරයේ සල්ලි ටිකක් රඳවලා ව්‍යාපාරයේ තියෙන මුදල් ප්‍රශ්නෙන් බේරෙන්න. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති අපි සති ගානක් තිස්සේ කතා කරනවා මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න ගැන. වෙන දෙයක් නැද්ද කතා කරන්න කියලා. එහෙම කරේ මොකද? මේ මාතෘකාව ව්‍යාපාරවලට ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. මොකද මගේ වෘත්තීය ජීවිතයේදී මම ඕන තරම් දැකලා තියෙනවා මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න හින්දා කඩම් වැටිච්ච ව්‍යාපාර. ඒ වගේම ලොකු අපහසුතාවලට ලොකු ප්‍රශ්න වලට මුහුණ පාපු ව්‍යාපාර ගැන. ඒක හින්දා තමයි අපි පොඩ්ඩක් මේ සීරීස් එක පොඩ්ඩක් දික් කරලා වීඩියෝ කීපයක් කරලා ඔයාට මේ ගැන පොඩි දැනුමක් සහ අවබෝධයක් ලබා දෙන්න try කළේ. ඒක හින්දා මේ දේවල් ගැන දැනුවත් වෙන්න, ඔයාගේ ව්‍යාපාරය ශක්තිමත් කරගන්න, විශේෂයෙන්ම කෑෂ් ෆ්ලෝ එක ගැන හොඳ අවධානයකින් ඉන්න. ඉහිල්ලෙන්න.